හායි යාළුවනේ. ඔන්න ඉතින් අපි අද සුපුරුදු පරිදි වැඩට යන්නේ. අද උදේම මගේ බයික් එක ස්ටාර්ට් උනේ නෑ. ඉතින් මට පයින්ම යන්න වුණා පාරට යනකම් ඒකල්ල යාළුවෙක්ගේ බයික් එකේ තමයි මේ යන්නේ. දැන් අපි හඳගනාවට ලං වෙලා ඉන්නේ. ඔය හඳගනාවෙන් තමයි යන්නේ. හඳගනාව පාස් වුණාම දැන් තියෙනවා පාර දෙපැත්තෙන් තිබිලා නුගගහ මැදින්. ඒ කියන්නේ පරිසරය රකින්න තමයි මේ කට්ටිය මේ පාර හදවුවේ. අවුරුදු ගාණක් තිබ්බ ගහ කැපුවේ නෑ. කපන්න නැතුව තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ හුලං එන්න ඔන්න ඔතනින් තමයි මේ හරියට හුලං ගොඩක් තදයි. මේ හරිය 31 කැල හරිය තමයි මේ තියෙන්නේ. මලන්න කුඹුරයත් එක්ක තියෙන ගැමි සුන්දරත්වය මේ වගේ පාරක එන්නත් පින් කරන්න ඕනි. දැන් අපි පාලං හන්දිය තමයි ඉන්නේ. මේ පාලං හන්දියෙන් දකුණට හැරුණාම තමයි අපිට මහියංගනේ යන්න තියෙන්නේ. මහියංගනේ තමයි වැඩ කරන්නේ. ඉතින් දැන් මේ මහ පාලමෙන් තමයි යන්නේ. මහියංගනේ පාලම කියන්නේ මේකට. මේකේ පහලින් ඉන්න අලි අද නෑ අලි ඉච්චර කියන්නේ කොහොමත් නෑ අද නම් අලි. අද පොඩ්ඩක් වහින්න වගේ තියෙනවා. ඔරලෝසු කනුවත් එක්කම මේ තියෙන්නේ සමාධි බුදු පිළිමේ. එතනින් ඉතින් යනවා කන්නෝරු හාමුදුරුවන්ගේ බණක් තියෙනවා 30 වෙනිදා. ඒකේ බෝඩුත් ගහලා තියෙනවා එතන. මේ දෙන මහියංගනේ MCC එක. මහියංගනේ MCC එක අලුතෙන් හැදුවේ. දැන් නම් කට ටිකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලුනේ අපි මහියංගනේට ආවා. ආයෙත් දවසක අපි වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් මගේ යාළුවෝ ඔක්කොම පරිස්සමින් ඉන්න ඕනි. දුස්සරණයි.